දවසක් එයත් එක්ක ඉද්දි කෙනෙක් මට ශාස්ත්‍රයක් කිව්වා රේඛා බලලා අල්ලේ. ඒ වෙලාවේ මං එයත් එක්ක ඇවිද හිටියේ මුහුදු වැල්ලේ. මගේ වලත්තකන් සියල්ල දරාගෙන හිටපු කිල්ලේ. ඔයා දාලා ගිය දා ඉඳන් මගේ අල්ලේ රේඛා ඔක්කොම වල්ලේ. මේ මෙහෙම කිව්ව. මේක ෂෙයා කරපන් මල්ලි. ඔව් ඉතින් මගේ පුතානේ. ඕක නුවණක්කාරයා. හැමදේම තෙවෙනි ඇසින් බලලා තමයි තීරණය ගන්න. ඔව්. මං වගේම තමයි චමිලට මතකයි. උඹ නිකන් පිම්පියෙක් විතරයි. කවදාරි දවසක මට ආඩම්බරයක් ගේන්න එකෙක් ඉන්නවා නම් මගේ පුතා තමයි. ඌ වෙනස් එකක්. ඌ අනිත් උන් වගේ. ඔව්. මේ චමිලා මේ මං ගන්න පොඩි ඉලක්ක දෙන්න. පුතේ. මොකද පුතේ මේ? මොකෝ අවුලෙන් මොකක්ද ප්‍රශ්නයක්ද තාත්තට කියන්න බැරි දෙයක්ද? තාත්තට ඉතින් මං හැමදේම කියනවනේ තාත්තේ. අපේ පන්තියේ ඉන්න ගෑල් ළමයි. මං එයාට හරිම කැමතියි. ඉතින් ඕවා සාමාන්‍ය දේවල් නේ පුතෝ ඔය වයසට. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඒ ළමයා පුතාට කැමතියි. කැමති නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ තාත්තේ. කැමති නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකට මං දන්නවා ඔයා ගොඩක් මට කැමතියි කියලා. දැන් මගේ පුතා කොහොමද ඒක හරියටම කියන්නේ? ඈ? ඒ ළමයා මොනවාරි ඉංගියේම දෙනවද? නැතුව මම ඉස්කෝලේ සුදුමයි අඳන් යන්නේ. මෙන්න මෙයා සුදු අඳන් එනවා. ගණන් පීරියඩ් එකේ මං ගණන් පොත ගත්තා. එයා ගණන් පොත ගන්න ඕනේ නැහැ නේ තාත්තේ. සයන්ස් පීරියඩ් එකෙත් එහෙම. ජාතික ගියලි සීරුවෙන් ඉන්න බෑ. මෙන්න මෙයා ජාතික ගියලි සීරුවෙන් ඉන්නවා. ඉන්ටර්වල් එකේ පන්තියට ඇප්පෙන් අත හොදන්න යනකොට මෙන්න මෙයාත් ඇවිල්ලා අත හොදනවා. එහෙම හොදන්න ඕනේ නැහැ නේ තාත්තේ. ඇයි නටුන් කාමරේ මැන්ඩියට පාත් වෙන්නේ කිව්වා මෙන්න මෙයාත් පාත් වෙනවා. හොඳම කියන්නේ තාත්තා මෙච්චර පන්ති ළමයි දියාගේ බෝයිෆ්‍රෙන්ඩ් ලියුම් යවන්නත් මගේ අතේ නේ තාත්තා. ඒ තරම් දෙනවා තාත්තා. මට ඇත්ත කියපන්. ඔබ අරක බැලුවද නැත්ද? මට ඇත්ත කියපන්. මම බැලුවා මම එකපාරක් කිව්වනේ මම බැලුවා. සුබෝධ. තොට මාව බූරෙක් වගේ පේනවද බල්ලෝ? මට ඇත්ත කියපන්. ඇත්ත කියපන් බැලුවද නැත්ද? මම තමතර කවදාවත් බොරු කියලා නෑනේ ඔය. මම බැලුවා. බොහොම තමයි හැමදාම මට බොරු කරන්නේ. මං තොට FB එකෙන් එවපු වීඩියෝ එකේ විනාඩි 3ක් තිබ්බා. තෝ ඒක ඔක්කොම බැලුවා නම් කොහොමද බල්ලෝ මං වීඩියෝ එක වල තප්පර දෙකෙන් ඒක මරු කියලා රිප්ලයි කරන්නේ? තෝ විනාඩි 3ක් බලන්න බයි. ඒ කියන්නේ තෝ ඒක බලලා නෑ. ඔයාගේ යාළුවත් මේ විදියට නිතරම වීඩියෝ එවනවා නම් අනිවාර්යයෙන්ම බලන්න. නිකන් මැරුම් කන්න ඕනේ නෑනේ.